අද අපි හොයලා බලන්න යන්නේ හරිම අපූර්ව දෙයක් ගැන. ලෝකයේ පුරා ඉන්න අවුරුදු 12ක ළමෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ කොහොමද? මේකට අපි ලෝකයේ වටේන්ම ඉගැන්වීම් ද්‍රව්‍ය එකතු කරගෙන තිරනවා. හොඳයි එහෙනම් මේ ප්‍රශ්නෙන් පටන් ගමු. ඉන්දියාවේ YouTube වීඩියෝවක්, ශ්‍රී ලංකාවේ පෙළපොතක් සහ ඇමරිකාවේ අකුරු වින්‍යාස ලැයිස්තුවක්. මේ තුනටම තියෙන පොදු දේ මොකක් වෙන්න පුළුවන්ද? උත්තරේ තමයි මේ හැම දෙයකින්ම අපිට බේනේ එකම දෙයක්. ඒ තමයි ලෝකේ පොදුම භාෂාව ඉගෙන ගන්න තියෙන පුදුම සහගත ඒ වගේම හරිම සමාන ගමනක් ගැන. ඉතින් අපි දැන් මේ ගෝලීය පන්ති කාමරයට අතුල් වෙලා බලමු. ඕනම භාෂාවක අඩිතාලම තමයි වචන. නැත්තම් වචන මාලාව. ඉතින් හැමතියටම කලින් අපි බලමු මේ නව වචන ලෝකය ළමයින්ගේ ඔළුවට ඇතුල් කරන්නේ කොයි වගේ ක්‍රමවලින්ද කියලා. එක විදියක් තමයි ටිකක් විධිමත් ක්‍රමයට යන එක. ඒ කියන්නේ ටිකක් සංකීර්ණ වචන ඉගෙන ගන්න එක. උදාහරණයක් විදියට ඇමරිකාවේ 6 වෙනි ශ්‍රේණියේ ළමයින්ට grateful, mischievous වගේ වචන හරියට ලියන්න පුරුදු වෙන්න වෙනවා. මේකෙන් භාෂාව ගැන ගැඹුරු දැනුමක් ලැබෙනවා. ඒත් හැමෝම යන්නේ එකම පාරේ නෙවෙයි. දැන් බලන්න ශ්‍රී ලංකාවේ පෙළපොත මෙතන තියෙන්නේ ඊට හාත්පසින්න වෙනස් ප්‍රවේශයක්. මෙතනදී මුල ඉඳලම අවධානය දෙන්නේ ප්‍රායෝගික කතාබහට. දෙබස් හරහා තමයි වචන ඉගෙන ගන්නෙ. ඇත්තටම වෙනස් විදියක් නේද? හරි. වචන විතරක් තිබිලා මදි නේද? ඊ වචන හරියට එකට ගැට ගහන්න නීති ටිකක් ඕන. අන්න ඒකට තමයි ව්‍යාකරණ කියන්නේ. එලින් අපි දැන් බලමු මේ ක්‍රීඩාවේ නීති ඉගෙන ගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පටන් ගන්නෙ හරිම සරල දෙයකින්. simple present tense. හෙවත් සරල වර්තමාන කාලය. මේ බලන්න අන්තර්ජාල සම්පතකින් ගත්ත පැහැදිලි කිරීමක්. පුරුදු වෙනස් නොවන දේවල් සාමාන්‍ය සත්‍යයන් ගැන කියන මේක පාවිච්චි කරනවා කියලා කොච්චර ලේසියෙන් තේරුම් කරලා දීලා කියනවද? හරි. දැන් අපි යන්නේ ටිකක් ගැඹුරු පැත්තකට. passive voice නැත්නම් කර්මකාරක වාක්‍ය. මේක නම් සමහර වෙලාවට වැඩිහිටියන්ටත් පටලවෙන දෙයක්. ඉතින් කොහොමද මේ වගේ දෙයක් අවුරුදු 12ක ළමයෙකුට පැහැදිලි කරන්නේ? අපි ඒකට පාවිච්චි කරන අපූර්ව ක්‍රමයක් බලමු. මෙන්න බලන්න ඉන්දියාවේ YouTube වීඩියෝ එකකින් ගත්ත උදාහරණයක්. සංකීර්ණ සංකල්පයක් පැහැදිලි කරන්න කොච්චර සරල අපිට සමීප වාක්‍යයක්ද අරන් තියෙන්නේ. Myra loves coffee. ඒ කියන්නේ මයිරා කෝපි වලට කැමති. හැමෝටම තේරෙන දෙයක්. දැන් බලන්න මේකේ තියෙන වෙනස. Active voice එකේදී Myra loves coffee කියද්දී අපේ අවධානය යොමු වෙන්නේ ක්‍රියාව කරන Myraට. ඒත් passive voice එකේදී coffee is loved by Myra කිව්වම අපේ අවධානය මාරු වෙනවා ක්‍රියාවට ලක් වෙන කෝපි වලට. එකම අදහස නමුත් අවධානය යොමු වෙන තැන සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේ මාරුව කරන්නේ කොහොමද? ඒකත් මේ වීඩියෝ එකේ හරිම ලස්සනට පියවරින් පියවර කඩලා පෙන්නනවා. මුලින්ම වස්තුව කර්තෘ කරනවා,